ජනාධිපතිතුමා අපේ හාමුදුරේ මගේ ගමට දෙවතාවක් ආවා. මම ටිකක් පරක් වුණා. හැබැයි ගෞරව ජනාධිපතිතුමනි ඔන්න මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නැහැ. මම ඔබේ ගමට ඇවිල්ලා ඉරිසියාව ක්‍රෝධය පතුරවන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් තුල සියලු සංස්කෘතිය ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරය කරන දේශපාලන බලවේගයක් ගොඩනගෙන්න ඕනේ කියලා. ශ්‍රීමා බෝධීන් වහන්සේ පහු කරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපට යන්නේ. දැන් යුද්ධේ නැහැනේ. ඉතින් යන්න පුළුවන්. ඒ වගේම තමයි. පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුනි මඩුමෑණිය මැද පුදා ගන්න ඉන්නේ. ඒ වගේම තමයි අධිකාර ජනාධිපතිතුමනි නල්ලුරු දේවස්ථානයේ ඉඳලා යාපනයේ කෝවිල් ගණනාවක් පහු කරගෙන තමයි කතරගම බුදුබිමට ඇවිල්ලා ත්වාගමනෙන් ඇවිල්ලා කතරගම දෙවි හාමුදුරුවෝ මැද පුදා ගන්න. ඒක ජාතිවාදය නෙවෙයි. ඒ විශ්වාසය. ඒ නිසා ඔබ විශ්වාස කරනවා නම් ජනාධිපතිතුමනි යම් බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දික් කළා ඔබේ දේශපාලන බලවේගයේ උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නැහැ. මම එකක් සතුටු වෙනවා අපේ හාමුදුරුවෝ. එකකට සතුටු වෙනවා. මගේ තාත්තා රණවිරුවන් ඒ කරපු කැපවීම තුළ ලැබපු නිදහස. අන්න කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විඳීම පිළිබඳව මං හදවතින්ම සතුටු වෙනවා කියන එකත් මතක් කරගන්න. අපි දීර්ඝ ගමනක් ආවා. අභියෝග ගණනාවක් අපි පහු කළා. පහුගිය කාලේ අපි පසුබැස්සා. ඔව්. අපි පසුබැස්සා. අපේ දින අඩුපාඩුකම් තියෙනවා. අපිව හදාගත්තා. අපි හදා ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා. උද්දච්ච කමෙන් රටේ ජනතාවට පාක්ෂික නැවුම්කන් නොදී දේශපාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයක ගැටිලා පාක්ෂිකයක කතා කළා මාතෘ භූමියේ මහ පොළවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ. ඔබට මම වගකීමකින් කියනවා. මේ මාතෘ භූමිය ඇතුලේ ඊළඟට ගොඩනැගෙන ආණ්ඩුවක් ඇතුලේ වගේම ඊළඟට ගොඩනැගෙන දේශපාලන බලවේගය ඇතුලේ අපේකම අපේ ආගම අපේ ජාතිය වගේම මේ මහ පොළවේ පය ගහලා ඉන්න සියලුම දෙනාට ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් අපි හදනවා කියන එකත් අපි ඔබ තමුදාසට පොරොන්දු වෙනවා. ආණ්ඩුවේ මර්ධනයට නම් අපුව නවත්තන්න බෑ. බය හිරගෙවල් පෙන්නලත් අපුව නවත්තන්න බෑ. කොඩි කඩුවක් ගලවලා අපුව නවත්තන්න බෑ. ඒ හින්දා ඔබේ මර්ධනය ඔබ තියාගන්න. 80ට 89 සෙල්ලම් දාන්න ලැස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ ඉතිහාසෙ ඉන්නවා. නාම රාජපක්ෂ. අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. පොරුව නවත්තන්න. රැවටිල්ල නවත්තන්න. මර්ධනය නවත්තන්න. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දු ඉටු කරන්න. ඔබ මැදිහත් වෙන්න වගේම අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ මාතෘ භූමිය තුල දිනාගත්තු නිදහස මේ මාතෘ භූමිය තුල රණවිරුවන් දහස් ගාණක් ජීවිත පූජා කළ දිනාගත්තු නිදහස මෙරටේ දමිළ සිංහල මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතීන් නිදහසේ ජීවත් වුණ පරිසරය ඒ වගේම තමයි හෙළ සංස්කෘතියද ගොඩනැගිච්ච සමාජය ඇතුලේ බිහිවෙන නූතන පරම්පරාවේ දරුවා ගොඩනගන්න වර්තමානයේ මේ ආණ්ඩුව අරගෙන යන ඒ මර්ධනය සංස්කෘතියේ විනාශය ආගමික විනාශය දේශපාලනික විනාශය ආර්ථික විනාශයට එරෙහිව අපේ හාමුදුරුවනේ ඔබ නායකත්වයේ ගන්න ඔබ වහන්සේලාගේ ආරක්ෂාවට අපි ඉන්නවයි කියන එකත් අපි ඔබ තමුන්නාසෙලාට මේ අවස්ථාවේ මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් ගරු ජනාධිපතිතුමනි මං ආවා හැබැයි මම ආයෙත් ඔබතුමාගේ ගමට එනවා